මේ කවුද? අඳුරනවද මේ පුද්ගලයාව? accounting කරනවා නම් මෙයාව අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි. මේ ලූකා පැසියෝලි. අපි ඉගෙන ගන්න ගිණුම් කරණයේ පියා. ලූකා පැසියෝලි ගැන පුංචි විස්තර ටිකක් අපි කතා කරමු. ලූකා පැසියෝලි කියන්නේ ඉතාලි ජාතික ගණිතඥයෙක්. 1494 දී මෙයා මේ මුළු ලොවටම ව්‍යාපාර ක්ෂේත්‍රයට වැදගත් වෙන විශිෂ්ටම සොයා ගැනීම කරනවා. ඒ තමයි සම්මාදී ඇරිත්මැටිකා කියන එයාගේ ගණිත පොතේ පිටු 27ක පරිච්ඡේදයකින් ද්විත්ව සටහන් මූලධර්මය ගැන මොහු හඳුන්වලා දෙනවා. අවුරුදු 600කට කිට්ටු වෙන්න ඇවිල්ලත් අදටත් අපි ගිණුම් කරණයේදී මූලධර්මයේ විදිහට පාවිච්චි කරන්නේ මේ ද්විත්ව සටහන් න්‍යාය. මෙයා ගැන තවත් සුවිශේෂී කරුණක් කියනවා නම් ඔයා හොඳටම දන්න ලියනාඩෝ ඩාවින්චි. ඔව්. චිත්‍ර ශිල්පී මේ මුළු ලොවේම අවධානය දිනාගත්ත ප්‍රධාන කලාකරුවා. ලියනාඩෝ ඩාවින්චිගේ හොඳ මිත්‍රයෙක් තමයි මේ ලූකා පැසියෝලි. ඉතින් ලූකා පැසියෝලි ගැන වගේම accounting ගැනත් නොදන්න දේවල් ගොඩක් අපි ඉගෙන ගමු ඉස්සරහට.